හැමෝටම ජීවිතයේ හැම වෙලාවෙම හොඳ තැනක සිටිනවා. නැහැ. හැම කෙනෙකුටම වැටෙන්න වෙනවා කුමන හෝ අවස්ථාවකදී. නමුත් වැටුණු පසු නැවත නැගී සිටීම තමයි සැබෑම ශක්තිය. මේ කවුද? ලනා රොඩ්ස්. ඇයගේ කලින් නාමය වන්නේ අමරා මාපල් වන අතර ඇය හැදී වැඩෙන්නේ ඇමරිකාවේ. 1996 සැප්තැම්බර් 6 උපන් ඇය බොහෝ දුක්ඛිත ළමා ජීවිතයක් ගත කරනවා. පවුලේ සහයෝගය ඉතාම අඩුයි. ඉස්කෝලේදී ඇයට හොඳ මිතුරන් සිටියේ නැත. හැමෝම ඇයව විවිධ ලෙස විවේචනය කළා. ඇය වයස අවුරුදු 16ක් වෙද්දී තීරණය කරනවා ඇඩල්ට් ෆිල්ම් ස්ටාර් කෙනෙක් වෙන්න. නමුත් ඇයට වයස සම්පූර්ණ නොමැති නිසා 2016 වර්ෂයේදී 19ක් වන විට ඇයට ජීවිතයේ දුක හා හුදකලා බව නිසා ඇය තීරණයක් ගන්නවා. ඒ ඇඩල්ට් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්න. ලානා රොඩ්ස් මේ නම විවිධ අවස්ථාවලදී ලෝකයට හඳුන්වා දෙන්න පටන් ගත්තා. නමුත් ඇය තුළ හැමදාම හිස්කමක් සහ ආදරය පිළිබඳ කනගාටුකමක් තියෙනවා. ඇය බොහෝ චිත්‍රපටිවලට දායක වුණු අතර මුළු ලොවම හඳුනන පෝර්න් ස්ටාර් කෙනෙක් බවට පත් වෙනවා. ඇය එවෝඩ් එකක්ද ලබා ගන්නවා. ඇයගේ විවාහ ජීවිතය ගැන කතා කළහොත් මේ වන විට ඩිවෝස් වී සිටිනවා. ඇය සිතනවා මට හැමදාමම හැඟුණේ මේ මගේ ජීවිතේ නියම මගද කියලා. මේ හැඟීම ඇයට නිරන්තරයෙන්ම හිතට වද වෙන්න පටන් ගන්නවා. මේ හැඟීම ඇයව මේ ශ්‍රේෂ්ඨයෙන් පිට වෙන්න තීරණය කරනවා. මට මගේ අනාගතය වෙනස් කරන්න තියෙනවා යයි ඇය නිතරම සිතන්නට පටන් ගන්නවා. ලානා සමාජ මාධ්‍ය හරහා නව මගක් හොයාගන්න උත්සාහ කරනවා. ඇය තමන්ටම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඇය නව ජීවිතයක් ආරම්භ කරන්න ගමන මෙසේ සිතනවා. "ඔව්, මම දැන් වෙනස් කෙනෙක්. මගේ අතීතයේ දුක්බර වූවත් මම ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා. දැන් මම මේ අත්දැකීම් එක්ක ජීවිතයේ වටිනාකම තෝරාගෙන ඉදිරියටම යනවා." ලනා අද කියනවා ජීවිතයේ ගමන සෑම විටම සරල නෑ. නමුත් ඔබට හැකියාවක් තියෙනවා වෙනස් වෙන්න. යහපත් ජීවිතයක් හදාගන්න ඔබ උත්සාහ කරන්න. ඇය අද තවත් තරුණියන්ට සහ ආදරය අහිමිවීමෙන් පෙළෙන අයට ආදරණීය පණිවිඩයක් දෙන්නේ එසේය. අපි හැමෝම වැටෙනවා. නමුත් ලානා වගේ නැවත නැගී සිටීම තමයි අපගේ සැබෑම ජයග්‍රහණය. ඇයගේ කතාව අපට කියන්නේ අඳුරු මන්තිරවලින් පවා මිදී ආලෝකය සෙවිය හැකි බවයි. ඔබත් අදම තීරණය කරන්න ඔබේ අතීතය ඔබේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා. නැවත නැගී සිටින්න ඔබට හැකියාව තියෙනවා. මේ ලෝකයේ කිසිම මනුෂ්‍යෙක් අංග සම්පූර්ණ නැත. අපි හැමෝගෙන්ම අතින් මොකක්ම හරි පුංචි වැරද්දක් හරි වෙනවා. අපි ඒවා හදන්න ලස්සන අනාගතයකට යාම තමයි අපගාගෙත් අරමුණ විය යුත්තේ. එහෙනම් මේ වගේ රසබර කතාවකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.